හායි ළමයි මං අද ආවේ ෆුසලි පාස්තා එකක් හදන්න කියලා දෙන්න. මෙන්න මේ බලු ටික හදාගන්න පිඟානකට සුදු ලුණු ජින්ජර් එතකොට කරපිංචා අමමිරිස් බෙල් පෙපර් ලුණු ඉතින් මම චිකන් ටිකක් මෙහෙම ෆ්‍රයි වෙන්න දාලා තිබ්බා. ඒකට ලුණු ඒ කලමන ඔක්කොම ටික දාගෙන මේ විදිහට හොඳට ෆ්‍රයි කරගන්න. හැබැයි ගොඩාක්ම මේ ෆ්‍රයි කරගන්න එපා. මට يعني අමුවට ගන්න තරමට තමයි හොඳ. ලුණු එහෙම දාගන්න. ඊට පස්සේ අවුමිරිස් ටිකක් දාගන්න. මේ අර ගොඩක් ෆ්‍රයි වෙන්නේ නැතුව කොළ පාට ගතියට වගේ තීදී එතකොට ලස්සනත් එක්කනේ. ඊට පස්සේ ඔයාලා මේකට දාගන්න තව කොරියන්ඩර් කොළ. කොරියන්ඩර් කොළ වලින් තමයි ඇත්තටම පාස්තා එකේ අමුතුම රසක් එනවා. ඒක කන්න ආස හිතෙනවා. අනිත් එක තමයි පාස්තා කියන්නේ ගොඩාක් කන්න පුළුවන් කෑමක් නෙමෙයි. බොහොම චුට්ටයි කන්න පුළුවන්. ඒක හොඳයි කියන්නේ මේ ලයිට් ආහාරයක්. ඒක ගොඩක් කන්න බෑ ටිකයි කන්න පුළුවන්. ඉතින් මම මේක සැර වැඩි වෙන්න තව බෙල් පෙපර් ටිකක් එකතු කරගත්තා. තනියකින් කැමරාවත් අරගෙන තනියකින් හැඳි ගන්නත් ඕනනේ. මෙන්න මේ සෝස් එක තමයි මම යූස් කරන්නේ. ඒක ඉතාලියන් පාස්තා සෝස් එකක්. ස්පැගටි වලට යූස් කරන එකක්. නමුත් මම මේකටත් යූස් කරනවා. සෝස් එකෙන් තමයි ඇත්තටම පාස්තා එකේ ගොඩක්ම රස එන්නේ. ඒ තියෙන පොස්සලි. ඉතින් ඔයාලා දන්නවද දන්නේ පාස්තා කිව්වම දැන් අපිට හිතෙන්නේ මේ මොකක් හරි එහෙම නැහැ. හැබැයි පාස්තා වර්ග ගොඩාක් තියෙනවා. ඒවට වෙන වෙනම නම් තියෙනවා. දැන් මේකට කියන්නේ පොස්සලි කියලා. ඊට පස්සේ මම තව පාස්ලි ටිකක් එකතු කරගත්තා. තව රස වැඩි වෙන්න. ඉතින් අන්තිමටම මෙන්න මෙහෙම බෙල් පෙපර්ස් ටික එකතු කරගන්න අමුවෙන්. දැන් ලිප ඔෆ් කරලා තියෙන්නේ. මේක අමුවෙන් දාගන්න තරමට තමයි චරස් ගාලා කන්න ආස හිතෙන්නේ. හරි. මේ තමයි ෆයිනල් ලුක් එක. මම ඉතින් චුට්ටක් මෙහෙම කන්නත් ගත්තා. ඉතින් වැඩට යනකොට මෙන්න මෙහෙම චුට්ටක් අරගෙනත් ගියා. බායි. ඔයාලා සතල කන්න හරිම රසයි.